හායි යාළුවනේ ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉති කියලා හිතනවා. ඔන්න ඉතින් වැලන්ටයින් එකත් ළඟයිනේ. ඒ හින්දා මං හිතුවා අඩු වියදමකින් ගෙදරදිම ලස්සන ෆ්ලවර් බොකට් එකක් හදන හැටි කියා දෙන්නම් කියලා. ඔන්න ඉතින් මේක වැලන්ටයින් එකට විතරක් නෙමෙයි. ස්මෝල් බිස්නස් එකක් හැටියට උනත් ඔයාට කරන්න පුළුවන්. මොකද රිබන් ෆ්ලවර් බොකට් කියන්නේ ලොකු ඉල්ලුමක් තියෙන දෙයක්. මම කරන දෙයක් හැටියට මමත් ඒක අත්දැකීමෙන් දන්නවා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යන් අද වීඩියෝ එකට. ඔන්න ඉතින් අද මෙන්න මේ ලස්සන ෆ්ලවර් බොකට් එක තමයි අපි අද හදන්න යන්නේ. මුලින්ම මේකට ඕනි වෙනවා පාට වර්ග 3ක රිබන්. මම ගන්නවා මෙතනදී රතු පාටයි, මෙරුන් පාටයි, ලාරෝස පාටයි. ඊගාවට බාබකියු ස්ටික්ස්, කතුරක්, ග්ලූ ගන් බටර්. ඒ වගේම ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්නවා මල් පෙති කපා ගනින් දේව මැන ගන්න. ගන්නවා සෙලෝ ටේප් එකකුයි ඩබල් ටේප් එකකුයි අර රැපින් පේපර්ස් දාලා ගන්න ඕනේ වෙන හින්දා ග්ලූ ගන් එකක්. ඒ වගේම මේක සරස ගන්න පොඩි ඔටුන්නක්, සමනල්ලු, ඒ වගේ දේවල් ටිකක් ගන්නවා. මේක අපි අඩුම වියදමින් ගෙදරදී හදාගන්නේ. එතකොට අපිට මේ පේන තරම් දේවල් ඕනෙ වෙන්නේ නැහැ. සමහර දේවල් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. මම ඒවා වීඩියෝ එක අතරමැදදී ඔයාලට කියන්නම්. දැන් අපි මල් පෙති හදාගන්න අවශ්‍ය ප්‍රමාණයට මේ රිබන් එක කපා ගන්නයි යන්නේ. මම මෙතනදී පාවිච්චි කරන්නේ ක්‍රෙඩිට් කාඩ් එකක්නේ. ඔයාලට ක්‍රෙඩිට් කාඩ් එකක්ම පාවිච්චි කරන්න ඕනේ නැහැ. කාඩ්බෝඩ් කෑල්ලක් උනත් කපලා පාවිච්චි කරන්න පුළුවන් මේකට 8.5 සෙන්ටිමීටර දිග තියෙන විදිහට. ඒ වගේම අපි අද හදන්න යන්නේ මල් 7ක ෆ්ලවර් බොකට් එකක්නේ. එතකොට ඒකට ඇති වෙන විදිහට මම හදන්න යන්නේ ලාරෝස් පාට මලක් මැදට දාලා වටේට තද රතු පාට මල් 3යි මෙරුන් පාට මල් 3යි. ආන් ඒකට ඇති වෙන ප්‍රමාණයට තමයි මල් පෙති කපා ගන්නත් ඕනි. මම එක මලකට පාවිච්චි කරන්නේ මල් පෙති 15ක් 17ක් වගේ. ඔයාලට එහෙම නියමයක් නැහැ. කැමති ප්‍රමාණයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට පෙති හදලා හදනකොට මලත් ලොකුවට එනවා. ඒ වගේම ලස්සනට පෙති ටිකක් එනවා. ලොකු මලක් හැදෙන හින්දා අර පෙති 16ක් 17ක් වගේ 15ක් වගේ ප්‍රමාණයක් කොහොමත් ඇති. ඒ හින්දා ඔයාලා ඒ විදිහට ගණන් කරලා මල් පෙති ටික කපා ගන්න. ඔන්න දැන් අපි මල් පෙති ඔක්කොම කපාගෙන ඉවරයි. දැන් තියෙන්නේ මේ මල් පෙති වල දෙපැත්ත හොඳට පුච්ච ගන්න එක. සමහරු නම් මේක ලයිට් එකෙනුත් කරනවා. ඊට වඩා හොඳයි ඉටිපන්දමක් පත්තු කරලා හරි පහනක් පත්තු කරලා හරි කරගන්න එක. ඒක ඊට වඩා ගොඩක් ලේසි. ඔන්න දැන් අර කපාගත්ත රිබන් කොටස් ටිකත් ඔක්කොම අපි පුච්චගෙන ඉවරයි. දැන් අපිට කරන්න තියෙන්නේ මල් පෙත්ත හදාගන්න එක. මේකට ග්ලූ ගන් එකක් තියෙන්න ඕනි නෑ. ඔයාලට මේ කිටි පන්දමකට හරි ලයිට් එකකට හරි ලං කරලා ග්ලූ ගන් බටේ රත් කරගෙනත් මේක අලව ගන්න පුළුවන්. අඩුම වියදමකින් අපි මේක කරගන්නේ. දැන් හැමෝගෙම ගෙවල් වල ග්ලූ ගන් නෑනේ. ඒ හින්දා පුළුවන් ග්ලූ ගන් බට අරගෙන මේ විදිහට හදාගන්න. ඔන්න මේක තමයි මේ මල හදන එකේ වැදගත්ම කොටස. අපි පිළිවෙලට ලස්සනට මේ මල් පෙත්ත හදාගන්න එක අනුව තමයි අපි හදන මලත් අවසානයේදී ලස්සන වෙන්නේ. ඒ හින්දා මේක ඔයාලා හොඳට බලා ගන්න. අර අපි වෙනදට හදන මල් පෙත්ත වගේ නෙමෙයි මේක චුට්ටක් වෙනස්. අපි අර ගත්ත රිබන් කොටස එක මුල්ලකින් හරි මැදට වෙන්න මේ විදිහට නම්මලා අලවගෙන තමයි ඊට පස්සේ අර ඉතුරු රිබන් කොටස අලවගන්නේ. මේ විදිහට හිමීට අපි මේ මල් පෙත්ත හදා ගන්නවා. මම නම් ඉතින් ග්ලෝ ගන් එකක් මට තියෙන හින්දා ග්ලෝ ගන් එකම පාවිච්චි කරනවා. මොකද ඒක මට ලේසි. ඔන්න අපි දැන් මල් පෙති ඔක්කොම ටික හදාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මල් පෙත්තෙන් පෙත් එකතු කරලා මේ මල ලස්සනට හදාගන්න එක. අපි මල් පෙත්තෙන් පෙත් එකට අලවලා හරියට නිකන් අර වැලක් වගේ වෙන්න මල් පෙති ටික එකට අලවලා හදාගන්න මලකුත් තියෙනවනේ. එතනදී අපි මල් පෙත්ත හදාගන්න විදිහත් වෙනස්. අවසානයේදී මල එන විදිහත් වෙනස්. දැන් මෙතන එන මල පැතලි අර මල ටිකක් 3D ගතියක් වගේ තියෙනවා ත්‍රිමාන ගතියක්. මේ මල එහෙම නැහැ. හැබැයි මේ මලත් ලස්සනයි. අනික ගොඩක් අඩු වියදමකින් අපට හදාගන්නත් පුළුවන්. දැන් ඔයාලා දැක්කනේ මුලින්ම බාබකියු ස්ටික් එක අරගෙන ඒකට පළවෙනියටම අපි පෙත්තක් අලව ගන්නවා.
ටිකක් අත තද කරන්නේ නැතුව අත නිදහසේ තියාගෙන තමයි අපි මේ මල් පෙති හදා ගන්න ඕනේ කිංක අලව ගද්දි. දැන් ඒ විදිහට අලව ගත්තට පස්සේ අනික් මල් පෙතිත් ග්ලූ ගන් එක පාවිච්චි කරලා මේ විදිහට අලව ගන්නවා. මේ අලවන විදිය හොඳට බලා ගන්න. මේ ක්‍රමෙන් තමයි මේ මල ලස්සන වෙන්නේ. දැන් ඔන්න අපි එක රෝස මලක් නම් හදාගෙන ඉවරයි. මේ වගේ අපි මල් 7ක් හදා ගන්න ඕනේ. මං උඩින් ෆොටෝ එකක් දාන්නම් අපි අර අනික් විදිහට පෙති හදා ගන්න මලේ විදිහ කොයි වගේද කියලා. මේක ටිකක් පැතලි ගතියක් තියෙනවා. හැබැයි මේ මල අරකටත් වඩා ලස්සනයි වගේම පෙනුමකුත් තියෙනවා. ඔන්න දැන් අපි මේ මල් 7 හදාගෙන ඉවරයි. අපිට දැන් තියෙන්නේ මේක බන්ච් එකක් වගේ හදාගන්න. ගොඩක් අය හදාගන්නේ මේක රිජි ෆෝම් එකකට මේ සෙට් කරලානේ. හැබැයි අපි මෙතනදී රිජි ෆෝම් එකක් පාවිච්චි කරන්නේ නැතුව තමයි මේ මල් 7 බන්ච් එකක් වගේ හදාගන්නේ මේ විදිහට සෙලෝ ටේප් පාවිච්චි කරලා. මේකෙදිත් මේක කරන ක්‍රමයක් තියෙනවා. මේ මල් 7ම එකට තියලා එකවර අපිට මේක සෙලෝ ටේප් කරගන්න බෑ. අපි එකින් එක මේ විදිහට තියාගෙන තමයි සෙලෝ ටේප් කරගන්න ඕනි. ඔන්න දැන් අපි අර මල් 7ම එකට බන්ච් එකක් විදිහට හදාගෙන ඉවරයි. මම මෙතනදී ඔයාලට පොඩි ටිප් එකක් කියන්නම්. මේ මල් එකට ලං වෙන තැන්වල අර පෙති අතරේ මම මේ පෙන්නන තැන්වලදී ඔයාලා ග්ලෝ ගන් ටිකක් ගාලා ඒක නොපෙනෙන්න අලව ගන්න. එතකොට මේ මල් 7 එහෙම වෙන්නේ නැතුව එකම විදිහකට තියෙනවා. අපි අර කොච්චර ෆ්ලවර් බන්ච් එක හදලා එහා මෙහා කරත් අර මල් අතර කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එකම විදිහට හොඳට හිටලා තියෙනවා.
දැන් අපිට තියෙන්නේ මේ ෆ්ලවර් බන්ච් එක රැපින් කරගන්න වැඩි. ඒකට මම ගන්නවා මේ රැපින් එකෙන් රැපින් කොළ දෙකක්. රැපින් කොළ දෙකක් අරගෙන මේක කොටස් 8ක් වෙන විදිහට කපා ගන්නවා මේ පේන විදිහට. දැන් අපි අර කපාගත්ත රැපින් කොටස් 8 අරගෙන මෙන්න මේ විදිහට එක ගානේ ඒවා නමා ගන්නවා. මේ විදිහට නමලා ඔයාලා මේ දෙපැත්තෙන් එන කොටස් දෙක පිටට පේන්නේ නැති වෙන්න ග්ලෝ ගන් එකක් පාවිච්චි කරලා හරි එහෙම නැත්නම් ඩබල් ටේප් පාවිච්චි කරලා හරි ඇතුලෙන් අලව ගන්න. දැන් අපි මේ වගේ රැපින් කොටස් 8ක් හදාගත්තා. මේ කොටස් 8 එකින් එක මේ විදිහට ෆ්ලවර් එකට තියලා ෆ්ලවර් බන්ච් එකට තියලා සෙලෝ ටේප් කොටසකින් අලව ගන්නයි තියෙන්නේ. ඔයාලා මේ රැපින් කොටස ෆ්ලවර් බන්ච් එකෙන් ගොඩාක් උඩට එන්න දෙන්න එපා. එතකොටත් කැතයි අර මල් පොකුර ඇතුලේ නිකන් ගිලිලා වගේ. ඒ නිසා පොඩි කොටසක් විතරක් එළියට එන විදිහට රැපින් කරගන්න එකින් එක තියලා. ඒ වගේම මේ රැපින් කොටස් අලව ගනිද්දී එක ළඟ ඕනවට වඩා ළඟින් අලව ගන්න යන්නත් එපා. පොඩි පරතරයක් තියලා ගානට ඒක අලව ගන්න. දැන් මේ විදිහට අපි හදාගත්ත රැපින් කොටස් 8න් 5ක් මේ ෆ්ලවර් බන්ච් එකේ උඩටත් ඉතුරු රැපින් කොටස් 3 ෆ්ලවර් බන්ච් එකේ පහළටත් අපි අලව ගන්නවා. මේ විදිහට අපි ෆ්ලවර් බන්ච් එක රැපින් කරගනිද්දී මේ රැපින් අතර උඩට ඉස්සන තැන් තියෙනවනේ. මේ තැන් වලින් අපි ඩබල් ටේප් හරි ග්ලූ ගන් හරි ගාලා ඒවා එකිනෙක අර රැපින් වලට සම්බන්ධ වෙන්න අලව ගන්නවා. එහෙම අලව ගත්තම මේ ෆ්ලවර් බන්ච් එකේ රැපින් එක එහෙ මෙහෙ වෙන්නේ නැතුව අපිට තියාගන්න පුළුවන්. දැන් අපි මේ ෆ්ලවර් බන්ච් එක සම්පූර්ණයෙන්ම රැපින් කරගෙන ඉවරයි. අපිට දැන් කරන්න තියෙන්නේ මේ ෆ්ලවර් බන්ච් එක අල්ල ගන්න තැනට රිබන් බෝ එකක් අලව ගන්න එක. ඔයාලට පුළුවන් ග්ලූ ගන් එක පාවිච්චි කරලා මේ ෆ්ලවර් බන්ච් එක අල්ල ගන්න තැනට රිබන් එකක් අලවගෙන රිබන් බෝ එකත් සම්බන්ධ කරගන්න. මම නම් මගේ ලේසියට මෙතනදී පාවිච්චි කරන්නේ ඩබල් ටේප් එක. ඩබල් ටේප් එකට තමයි රිබන් එක සම්බන්ධ කරගන්නේ. මේකට සාමාන්‍යයෙන් අඟල් රිබන් එක වගේ තියෙනවා නම් තමයි ලස්සන. හැබැයි මං ගාව ඒක නැති හින්දා මං මේ අඟල් 1.5 රිබන් එක නමලා තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මේ විදිහට රිබන් බෝ එකත් අලව ගන්නවා. ඔන්න දැන් තමයි ෆ්ලවර් බන්ච් එකේ අවසාන කොටස. අපිට පුළුවන් මේක තවත් ලස්සන වෙන්න ඕනමන්ට් ටිකකුත් අලව ගන්න. මම නම් මෙතනදී ක්‍රවුන් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඔන්න ඕක තමයි ෆ්ලවර් බන්ච් එකේ ෆයිනල් ලුක් එක. ඔන්න ඉතින් මේ ෆ්ලවර් බකට් එක ලස්සනයිද කියලා කමෙන්ට් එකක් දාන්න යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට මොනවම හරි නොතේරෙන තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න යන්න.
මං වීඩියෝ එකකින් එක අරගෙන එන්නම්. ඉතින් මං හිතනවා ඔයාලත් මේ වීඩියෝ එකෙන් මොනවම හරි දෙයක් ගන්න ඇති කියලා. ඔයා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන්. ඔයාලා හැමෝටම සුබ දවසක්.